අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලගේ ට්වින් ෆ්ලේම් රීයුනියන් එක ලඟ වෙනකොට ඔයාලට යුනිවර්ස් එකෙන් ලබා දෙන විවිධ සයින්ස් මොනවාද කියලා. ඉතින් අපි හැමෝම දන්නවා ට්වින් ෆ්ලේම් ජර්නි එකක් ගත කරනකොට අපි විවිධ ස්ටේජස් පහ කරගෙන තමයි මේ රීයුනියන් එකට ළඟා වෙන්නේ. බොහෝ වෙලාවට ඔයා සෙපරේෂන් පීරියඩ් එකක් ගත කරලා ඊට පස්සේ සරෙන්ඩර් පීරියඩ් එකේ ඉද්දි මේ කාලය පුරාවටම ඔයාට යුනිවර්ස් එක විවිධාකාර ක්‍රම ඔස්සේ පණිවිඩ දෙන්න උත්සාහ කරනවා. ඉතින් දැන් බලමු අපි මේ දේවල් මොනවාද කියලා. පළවෙනිම දේ තමයි අපි හැමෝම දන්න ඒන්ජල් නම්බර්ස්. ඔයගේ රීයුනියන් එක ලඟ වෙනකොට ගොඩක් වෙලාවට ඔයාට 111 11යි 11 222 22යි 22 333 555 717 707 10යි 10 10යි 1 වගේ ඒන්ජල් නම්බර්ස් පවර්ෆුල් ඒන්ජල් නම්බර්ස් පේන්න පටන් ගන්න. මීට අමතරව තව ගොඩාක් ඒන්ජල් නම්බර්ස් තියෙනවා. ඒ මොනාම හරි දවස ගානේ ඔයාලට එක දවසක් නෑර හැම දවසකම දකින්න ලැබෙනවා. දැන් මම මේ ඒන්ජල් නම්බර්ස් වල සරල අදහස කියන්නම්. 11යි 11 හෝ 111 දකිද්දී ඔයා හැම වෙලේම ඔයාගේ සිතුවිලි දැනන්නකව තියාගන්න. මොකද ඔයා මැනිෆෙස්ට් කරන දේවල් ඔයා හිතන දේවල් ඔයාගේ සිතුවිලි ඉක්මනින්ම ඔයාගේ රියැලිටි එකට ඇත්තක් බවට පත් වෙලා එනවා. New beginnings, energetic alignment, thoughts manifesting fast කියන අර්ථ තමයි මේ 11යි 11 සහ 111 හරහා අපිට දෙන්න හදන්නේ. ඉතින් ඔයාගේ රියුනියන් එක ලඟ වෙනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඔයාගේ පාර්ට්නර්ගේ ভাইබ්‍රේෂන් එකත් එක්ක අලයින් වෙලා ඒකට මැච් වෙලා තියෙනවා කියලා ඔයාට යුනිවර්ස් එකෙන් දෙන සයින් එකක් තමයි මේ 111 හෝ 11යි 11 කියලා කියන්නේ. ඔයා මේ කාලය පුරාවට වැඩිපුර 222 හෝ 22යි 22 නිතරම දකිනවා නම් ඔයා මතක තියාගන්න ඕනි දෙයක් තමයි ඔයාගේ ජීවිතේ බැලන්ස් එක ඔයා හරියටම තියාගන්න ඕනි. මේක ඔයාට විශ්වයෙන් කරන මතක් කිරීමක්. දැන් බැලන්ස් එක කිව්වහම ආදරයේ පැත්තේ තියෙන බැලන්ස් එක විතරක් නෙමෙයි. ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ රැකියාව, ඔයාගේ පවුලේ සමගිය මේ හැමදේම ඔයා බැලන්ස් කරන්න ඕනි කියලා විශ්වයෙන් කරන මතක් කිරීමක්. ඒ වගේම දිව්‍යමය කාලයත් ඔයා විශ්වාස කරන්න ඕනි සහ නිදහසේ සතුටින් මේ කාලය ගත කරන්නත් ඕනි. මේ කාලේ ඔයා ඔයාගේ රීයුනියන් එක ගැන විශ්වාස තියාගන්න එපා. ඔයා ඉවසීමෙන් ඉන්න. හැම වෙලාවෙම මේ යුනිවර්ස් එකේ ප්ලෑන් එක ඔයා විශ්වාස කරන්න. මේ කාලය ඇතුළත ඔයා කරන්න ඕනේ gratitude හා faith තියාගෙන ඔයා මේ කාලය ඉවසීමෙන් විශ්වාසයෙන් ගත කරන්න ඕනේ. ඔයා 333 නිතරම දකිනවා නම් මේකෙන් අදහස් ගන්න ඔයාගේ රියුනියන් එනර්ජි එකට ඒන්ජල්ස්ගේ සහාය සහ ගයිඩන්ස් එක ඔයාට දිගටම තියෙනවා කියලා. ඒක නිසා මොනම වෙලාවකවත් ඔයාගේ ප්‍රොසෙස් එක අවිශ්වාස කරන්න යන්න එපා. ඔයා තනි නැහැ. ඔයාට ගයිඩන්ස් එක නිරන්තරයෙන්ම ලැබෙනවා. 555 නිතරම දකිනවා නම් big transformation and physical change එකක් ළඟම එනවා කියලා ඔයාට කරන මතක් කිරීමක්. රියුනියන් එකට කලින් ඔයාලගේ energetic shift එකක් වෙනවා. බොහෝ වෙලාවට ඔයාගේ old energies release වෙනවා. ඒ කියන්නේ මේක කිසිම නරක දෙයක් නෙමෙයි. ඔයාගේ අතීතයේ තිබ්බ ඔයාට ගැළපෙන්නේ නැති එහෙම energies තිබ්බනම් ඔයාගේ bad habits තිබ්බනම් ඒ දේවල් මොනවාම හරි ඔයාට ගැළපෙන්නේ නැති energies release කරලා තමයි ඔයාගේ ඊළඟ energetic shift එකට යන්නේ. එතකොට මේ කාලය ඇතුළත ඔයා නිතරම 555 දකින්නත් පුළුවන්. ඒත් එක්කම 717 707 වගේ නිරන්තරයෙන්ම දකිනවා නම් ඒක ට්වින් ෆ්ලේම් මිරර් එනර්ජි එකක්. මම ඔයාලට ෂැඩෝ වීඩියෝ එකෙත් මිරර් එනර්ජි එක ගැන කතා කරා. ඔයාලා එකිනෙකා එනර්ජෙටික් ලෙවල් එකේ මිරර් වෙන නිසා රියුනියන් එක ඉතාමත් අසන්නයි කියලා තමයි ඔයාලා මේ 717 සහ 707 කියන එකෙන් දෙන්න හදන පණිවිඩය වෙන්නේ. ඉතින් ඔයා මේ දේවල් දකිනවා නම් ඔයා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඒත් එක්කම 10යි 10 හෝ 10යි 1 ඔයා නිරන්තරයෙන්ම දකිනවා නම් ඒකෙන් අදහස් ගන්න ඔයාගේ කාර්මික් සයිකල් එකක් දැනටමත් කම්ප්ලීට් කරලා තියෙනවා. completion of karmic cycles. දැන් ඔයාලා දෙන්නම ඔයාලා දෙන්නගේ යූනියන් එක වෙනුවෙන් සූදානම්. Now you are both ready for union. අන්න ඒ මෙසේජ් එක තමයි ඔයාගේ ඒන්ජල්ස්ලා මේ යුනිවර්ස් එක ඔයාට දෙන්න හදන්නේ. මේට අමතරව තව ගොඩක් ඒන්ජල් නම්බර්ස් වල මේ කාලය තුල පේන්න පුළුවන්. 888 777 666 මේට අමතරව තව 15යි 15 20යි 20 ඒ වගේ ගොඩක් ඒන්ජල් නම්බර්ස් ඔයාට පේන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකම මීනින් එක ඔයා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒ වගේම ඒ හැම ගයිඩන්ස් එක දිගේ
ඉස්සරහටම යන්න මොනම දෙයක් වුණත් මේ රියල් වර්ල්ඩ් එකේ මොනම දෙයක් වුණත් ඔයාට හිතා ගන්න බැරි වුණත් රියුනියන් එකක් වෙයිද නැද්ද කියලා ඒ කිසිම දෙයකට රියැක්ට් කරන්න යන්න එපා. ඔයාගේ විශ්වාසය තියාගන්න. මේ විශ්වය විශ්වාස කරන්න. මේ හම්බෙන ගයිඩන්ස් එක දිගේ ඉස්සරහටම යන්න. ඒන්ජල් නම්බර්ස් වලට අමතරව මේ යුනිවර්ස් එක ඩ්‍රීම්ස් ඇන්ඩ් ටෙලිපැතටික් සයින්ස් අපිට ලබා දෙනවා. රියුනියන් එකක් වෙන්න කලින් ඔයාට ඔයාගේ පාර්ට්නර් ගැන විවිධ ඩ්‍රීම්ස් පේනවා. ඒ කියන්නේ ඔයාලා හක් කරන් ඉන්නවා, ඔයාලා හරි සතුටින් කතා කරනවා, hina වෙලා ඉන්නවා. මේ වගේ හරිම රියලිස්ටික් විදිහේ හීන ඔයාට ඔයාගේ පාර්ට්නර් ගැන පේන්න පටන් ගන්නවා. ඒ වගේම එයා ඔයාගේ ළඟ නැති වුණත් ඔයාට දැනෙනවා එයා ඔයාගේ ළඟ ඉන්නවා කියලා. එයාගේ හුස්ම, පර්ෆියුම් සුවඳ, එහෙම නැත්නම් එයාගේ කටහඬ, eye contact මේ හැමදේම ඔයාලඟ තියෙනවා වගේ ඔයාට දැනෙනවා. මේක එනර්ජි මර්ජින් එකක්. රියුනියන් එකට කලින් ඔයාගේ සබ්කොන්ෂස් ලෙවල් එකේ තියෙන කමියුනිකේෂන් එක තමයි මේ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි feathers, birds and butterflies. මේ කාලය පුරාවටම ඔයාට කුරුළු පිහාටු, කුරුල්ලෝ සහ සමනල්ලු දකින්න ලැබෙනවා. ගොඩක් වෙලාවට සුදු පාට පියාපත් ඔයාට දකින්න හම්බෙනවා. ඔයාගේ වටේට ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාලගේ රියුනියන් එක ප්‍රොටෙක්ට් කරනවා කියලා ඔයාට හම්බෙන සයින් එකක් තමයි මේ white color feathers කියලා කියන්නේ. ඊට අමතරව ඔයාට එක එක පාටින් සමනල්ලු දකින්න හම්බෙන්න පුළුවන්. හැබැයි ගොඩක්ම වෙලාවට ඔයාට කහ සමනල්ලු සහ සුදු පාට සමනල්ලු මේ කාල අතරතුර දකින්න ලැබෙනවා. සුදු පාට සමනලෙක් නම් එයා ගොඩක්ම පීස් එක, සමගිය, සාමය, නිදහස්, සතුට. ඒ දේවල් තමයි සංකේතවත් කරන්නේ. කහ පාට සමනලෙක් නම් ඔයාගේ රිලේෂන්ෂිප් එක අතරේ සතුට, abundance මෙන්න මේ දේවල් තමයි සංකේතවත් කරන්නේ. අනිත් සමනලු පොදුවේ ගත්තොත් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඔයා තුළ සිද්ධ වෙනවා සහ ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයකට ඔයා යමින් ඉන්නවා. ඒ වගේම ඔයාගේ නරක එනර්ජිස් අයින් වෙලා හොඳ රීබර්ත් එකක් ඔයා ලබලා තියෙනවා කියලා මේ සමනල්ලු හරහා ඔයාට පණිවිඩයක් අරන් එනවා. ඒ වගේම කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඔයා දකිනවා නම් two birds together. ඔයාගේ ට්වින් ෆ්ලේම් ජර්නි එකේ සතුට, සැනසීම සහ ඔයාලගේ ෆිසිකල් රියුනියන් එක වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉමෝෂනලි වෙන රියුනියන් එක ඇත්තටම අපිට ඇස් දෙකට පේන්නේ නැහැනේ. ඔයාලා දෙන්නගේ ඇස් දෙකට පේන ෆිසිකල් රියුනියන් එකක් වෙනවා කියලා ඔයාට ලැබෙන සයින් එකක් තමයි කුරුල්ලෝ දෙන්නෙක්ට ඉන්නවා දැකීම. මේට අමතරව doves, swans, soulmate, twin flame connection එක confirm කරනවා. ඊළඟ දේ තමයි emotional and energetic shifts ඔයාට වෙන්න පටන් ගන්නවා. මේ reunion energy එක build වෙනකොට ඔයාගේ emotional release එකක් වෙනවා. ඔයා හිතන්නේ නැති වෙලාවක ඔයාට හදිසියෙම ඔයාට අවශ්‍ය ආදරය ලැබුණා වගේ හැමදේම හරියට සිද්ධ වෙනවා වගේ calm ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඔයාට අතීතේ මොකක් හරි දුකක් තිබුණා නම් ඔයාගේ relationship එක ගැන බයෙන් හිටියා නම් එහෙම නැත්නම් වෙන කාත් එක්ක හරි ජෙලස් ගතියක් තිබ්බනම් මේ දේවල් ඔයා නොදැනීම අඩු වෙලා යනවා. ඔයාට දැනෙනවා ආගේ ෆ්‍රීකවන්සි එක උසස් තැනකට එනවා වගේම මැග්නටික් එනර්ජි එකක් ඔයාට දැනෙනවා. ඔයාට ආසාවක්, පීස් එකක් සහ විශ්වාසයක් ලැබෙනවා. ඔයාගේ හිත තුළ තිබ්බ අවිශ්වාසයන් නැති වෙලා යනවා. පස්වෙනි දේ තමයි ඔයාට ෆිසිකල් සින්ක්‍රොනිසිටිස් දකින්න ලැබෙනවා. උදාහරණයක් විදියට එයාගේ නම, ඉනිෂියල්ස්, ඒ වගේම බර්ත්ඩේ එක නිතරම දකින්න හම්බෙනවා. මේක ඔයාට සින්දුවක් තුළ එහෙම නැත්නම් ටීවී එකේ ප්ලේ වෙන ඇඩ් එකක්, මොකක් හරි පෝස්ට් එකක්, මැසේජ් එකක්, ටික්ටොක් එකක් මේ ඕනිම දෙයකින් මේක දකින්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට රැන්ඩම්ලි මුණ ගැහෙන මිනිස්සු ඔහු ගැන කතා කරනවා හෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ නමම තියෙන වෙන කෙනෙක් ඉද්දි එයාට කවුරු හරි නම කියන කතා කරනවා එනවා. මේ වගේ ඔයා නොහිතන වෙලාවක ඔයාට එයාගේ නම, බර්ත්ඩේ හෝ මොනෑම් දෙයක් අහන්න දකින්න ලැබෙනවා. මේ වෙලාවේදී physical union is aligning now කියන මැසේජ් එක තමයි යුනිවර්ස් එක ඔයාට ඩිලිවර් කරන්න හදන්නේ. හයවෙනි දේ තමයි intuition and inner knowing කියලා කියන්නේ. කිසිම හේතුවක් නැතුව ඔයාගේ හිත කියනවා නම් එයා ආපහු එනවා කියලා. ඒ වගේම අවිශ්වාසයක් නැතුව ඔයාට හරිම කාම් සිතුවිල්ලක් දැනෙනවා නම් ඔහු ආපහු එනවා කියලා. මේ වගේ අර දැන් මම කලින් කිව්වා වගේ සයින්ස් දකිද්දී හිතේ ভাইබ්‍රේෂන් එකක් එක යස් කියනවා වගේ හැඟීමක් දැනෙනවා. ඒක තමයි ස්ට්‍රෝංම සයින් එක. ඔයාලගේ එනර්ජි එක දැනටමත් ඇක්ටිවේට් වෙලා කියලා ඔයාට එතකොට කන්ෆර්ම් කරගන්න පුළුවන්. හත්වෙනි කාරණාව තමයි music and messages. සමහර වෙලාවට ඔයාට එකම lyrics තියෙන සින්දුව නැවත නැවත TikTok එකෙන්, YouTube එකෙන් හෝ රේඩියෝ එකෙන් අහන්න හම්බෙනවා. සාමාන්‍යයෙන් comeback එක ගැන තියෙන, reunion එක ගැන තියෙන, forever love එක ගැන තියෙන සින්දු ඔයාට අහන්න හම්බෙනවා.
සමහර වචන ඔයාට දැනෙයි ස්පෙෂලිම නිකන් ඔයාටම කියනවා වගේ. මේකත් ඔයාට යුනිවර්ස් එකෙන් හම්බෙන හොඳ පවර්ෆුල් මැසේජ් එකක්. අටවෙනි දේ තමයි එනර්ජි සෙන්සේෂන්ස්. ඔයා රැට නිදන් ඉද්දී ඔයාගේ එනර්ජි මූව්මන්ට් එක ඔයාට දැනෙන්න හම්බෙයි. සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වයේ වෙනසක් වෙනවා ඉහළ පහළ යනවා වගේ ඔයාට දැනෙයි. ඒ වගේම හුස්ම වෙනස් වෙනවා වගේ දැනෙයි. ඔයාගේ හાર્ට් එකේ බීට් එක කිසිම හේතුවක් නැතුව ඉහළ පහළ වෙනදටත් වැඩිය යනවා කියලා ඔයාට දැනෙයි. ඒ වගේම වෙනදට වැඩිය උණුසුමක් ඔයාගේ හાર્ට් එක වටා යනවා වගේ දැනෙයි. මෙන්න මේ දේවල් ඔයාගේ රියුනියන් එක ඉතාමත් ආසන්න වෙලාවක තමයි ඔයාට දැනෙන්නේ. අන්තිම දේ ඔයා ඩිවයින් ටයිමින් විශ්වාස කරන් ඉන්නකොට ඔයා නොහිතන වෙලාවක ඔයාලගේ රියුනියන් එක වෙනුවෙන් ඔයා නොහිතන කෙනෙක් නොහිතන ගයිඩ් එකක් ලැබිලා නොහිතන විදියට ඔයාලගේ රියුනියන් එක සිද්ධ වෙනවා. ඔයාට unexpected opportunities ලැබෙනවා. travel plans, dates වගේ දේවල් chance එකක් විදියට හම්බ වෙනවා. මේ හැමදේම වෙන්නේ ඔයාලගේ රියුනියන් එක වෙනුවෙන් arrange එකක් විදියට කියලා ඔයාට අවසානයේදී තේරුම් යනවා. ඉතින් මේ වගේ signs දකිනකොට ඔයා කරන්න ඕනේ මේ ක්‍රියාවලිය විශ්වාස කරන්න. trust the process. හැමදේම යුනිවර්ස් එකට බාර දෙන්න. මොන දේවල් වුණත් හිතේ අවිශ්වාසයක් තියාගන්න එපා. වෙන හැම දෙයක්ම ඔයාලා දෙන්න එකතු වීම වෙනුවෙන් වෙනවා කියලා හිතන්න. ඒ වගේම ඔයා ලව් ෆ්‍රීකවන්සි එකේ ඉන්න. මම හැමදාම කියන දෙයක් තමයි ඔයාට ආදරයක් ඕයි නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාට ආදරය කරන එක. සහ ඔයාට ලැබෙන අවශ්‍ය ආදරය අන් අයට දෙන එක. ඔයා නිතරම gratitude, self love practice කරන්න. ඔයාට පුළුවන් නම් මෙඩිටේෂන් එකක් හදාගෙන කරන්න. මෛත්‍රී භාවනාව වගේ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. උදේ හවස හෝ ඔයාට පුළුවන් ඕනෑම වෙලාවක මෙඩිටේෂන් කරන්න පුළුවන්. මෙඩිටේෂන් එක ඉවර වෙලා ඔයාට මෙන්න මේ වගේ affirmation එකක් කියන්න පුළුවන්. I'm already united with my twin flame in divine love and harmony. ඒ වගේම මේ signs ඔයා දැක්කට පස්සේ ඔයා මේ දේවල් වලට thankful වෙන්න. Thank you for guiding our reunion කියලා. මේත් එක්ක මට ඔයාලට කියන්න තව දෙයක් තමයි මගේ කලින් වීඩියෝ එකට හුඟක් අය කමෙන්ට් කරලා තිබ්බා twin flame separation period එකක ඉද්දි හෝ twin flame journey එකක ඉද්දි ඔයාලගේ divine masculine හෝ ඔයාලගේ partner third party situations වල ඉන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් වෙන affair එකක ඉන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරේ ඔව්. මොකද සමහර වෙලාවට එයත් karmic lessons ඉගෙන ගන්න ඕනේ. ඒවා බැලන්ස් කරන්න ඕනේ. ඒවා ඉවර කරන්න ඕනේ. ඉතින් එයා වෙන සිටුේෂන් එකක ඉන්න පුළුවන්. ඒ වගේම එයා එහෙම ඉන්නවා නම් එයා මොකක්ම හරි ඔයාගේ වුන්ඩ් එකක් ට්‍රිගර් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට උත්තරේ ඔව්. ඔයා හරියටම මේ දේවල් ඉගෙනගෙන ඔයාගේ වුන්ඩ් එකක් තියනවා නම් ඔයා ඒ දේවල් හීල් කරගන්න. එහෙම නැත්නම් එයා ඉන්න කාර්මික් සිටුේෂන් එකක නම් එයා ඒ දේ ඉවර කරලා ආපහු වෙනවා. ඉතින් මේකෙදි ඔයාලා දෙන්නම හීල් වෙන්න ඕනේ. ඒක නිසා ඒ වගේ සිටුේෂන්ස් ඇති වෙන්න පුළුවන්.